හයි අපි දන්න ඇමරිකා එක්සත් ජනපදයේ කවදා ෂෝට්කට් එකක් හොයනවා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න යුද්ධ දිනන්න. දැන් ඉරානයත් එක්ක ඇති කරගෙන තියෙන ප්‍රශ්නටත් උන් ඒ වගේ ෂෝට්කට් එකක් හොයාගෙන තියෙනවයි කියලා වාර්තා වෙන්නේ. ඒ තමයි ඔයගොල්ලෝ කුර්දිෂ් සටන්කරුවන් ගැන අහලා ඇති. ඒ කියන්නේ කුර්දිස්තාන් වල සටන්කරුවන් උන්ට ඉරාන ජාතිකයන් ඉරාන හමුදාවන් පෙන්වන්න බෑ. මේ මූන්ගේ විරෝධත්වයේ යූස් කරගෙන කුර්දිස්තාන් හමුදාව ටිකක් අවුස්සලා ඉරානයට විරුද්ධව සටන් ඇති කරලා මේ ඇමරිකා එක්සත් ජනපදයේ කරන්න උත්සාහ කරන්නේ බලල්ලු ලවා කොස්සට භාවන එකද කියන එකයි ප්‍රශ්නාර්ථය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊශ්‍රායල ගුවන් හමුදාවත් දැන් වැඩේට බහලා තියෙනවා කියලා ආරංචි වෙන්නේ. ඒ තමයි F-35 ගුවන් යානාව යොදාගෙන 1985න් පස්සේ පළමු වෙන වතාවට ගුවනේ ජයග්‍රහණය කරලා තියෙනවා ඊශ්‍රායලය ඉරාන් යාක් 130 ගුවන් යානාව විනාශයට පත් කරමින්. ගුවනේ මේ විදිහට සිද්ධ වෙද්දී මුහුදේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒ තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත් මාතෘකාව වෙලා තියෙන ඉන්දියන් සාගර සීමාවේ ගමන් කරමින් සිටි ඉරාන යුද නෞකාවකට ඇමරිකානු සබ්මරීනියෙන් කළ ප්‍රහාරය. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් බොහෝ විස්තර කතා කර තිබුණත් එහි සාකච්ඡා නොකළ කරුණු කිහිපයකුත් අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලුම කරුණු කාරණා පැහැදිලිව සහ නිවැරදිව දැනගන්න අවසානයේ දක්වා මේ වීඩියෝ නරඹමු මාත් එක්ක. Hi අදත් මගේ යාළුවෝ සියලු දෙනා නිමෝල් කේ YouTube channel එකට welcome කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ තාමත් අපේ channel එකේ videos බලන්නේ channel එක subscribe කරලා නැතුව නම් අදම channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ගේ එක subscription එකක් වුණත් මට ගොඩාක් වටිනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි like කරලා share කරන්න. අවසානයේ දක්වා video නරඹන්න සියලුම විස්තර පැහැදිලිව දැනගන්න. පළවෙනි අප්ඩේට් එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ වෙනකොට ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකානු බෝඩර් එකේ සිද්ධ වෙලා තියෙන මේ සබ්මරීන ප්‍රහාරය ඉරානයට අයත් වෝර්ෂිප් එකකට තමයි මූන් ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ සබ්මරීනේ තුලින්. දෙවනි ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකානු සබ්මරීනයකින් සිද්ධ වෙච්ච පළමු වෙන ප්‍රහාරය කියලායි මෙය වාර්තාගත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනේ මේ සම්බන්ධව මීටිමක් අද පැවැත්වලා තියෙනවා. තවත් ඇමරිකානු හමුදාවේ ජෙනරාල් වරයෙක් මෙම මීටිමේදී වුන් තහවුරු කරලා තියෙනවා මෙම ප්‍රහාරය සිද්ධ කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සබ්මරීන හමුදා කණ්ඩායම විසින් කියලා. හිටපු ඉරාන උසස් හමුදා නිලධාරීවරයෙකු වන හසන් සුලේමානිගේ නමින් තමයි මේ ෂිප් එක නම් කරලා තියෙන්නේ. දෙනා කියන නමින් මේ ෂිප් එකට තමයි ප්‍රහාර එල්ල කරලා මේ වෝර්ෂිප් එකට ඇමරිකාව විසින් සාමුනිම විනාශයට පත් කරලා තියෙන්නේ. මෙහි ගමන් කළ පිරිසට මොකද්ද සිද්ධ වුනේ? ඉන් අනතුරු ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් කොහොමද මේ ආයව බේරගත්තේ, මොකද්ද සිද්ධ වුනේ කියන එක සම්බන්ධව දැන්ටමත් ඔයගොල්ලෝ ඇති තරම් විස්තර දන්නවා ඇති. මාක් 48 ටොපෙඩෝ කියන සබ්මරීන් මිසයිලෙන් තමයි මේ ප්‍රහාරය සිද්ධ කරලා තියෙනවයි කියලායි වාර්තා වෙන්නේ. මම කලින් කිව්වත් වගේ 1945න් අනතුරුව සිද්ධ කළ ටොපෙඩෝ පළවෙනි ප්‍රහාරයේ විදිහටයි මෙය වාර්තාගත වෙන්නේ. ඒ වගේම ඇමරිකානු යුද ඉතිහාසයේ ඉතිහාසගත වෙලා තියෙන්නේ. මේක බලාගෙන හිටියේ නෑ ඉරානයේ සිට කිලෝමීටර් 650ක් දුරින් ඉන්ධන නැවත පුරවමින් සිටපු ඇමරිකානු යුද නෞකාවකට ප්‍රහාර එල්ල කරලා ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරලා තියෙනවා. කදර් 380 සහ තාලිහ් කියන වර්ගයේ මිසයිල් තමයි මේ සම්බන්ධව යොදාගෙන තියෙන්නේ කියලායි වාර්තා වෙන්නේ. මේ වෙනකොට ඉරානයෙන් IRGC තහවුරු කරලා තියෙනවා. හිටපු සුප්‍රීම ලීඩර් කමේනිගේ සීනියර් ඇඩ්වයිසර් මොහමඩ් මෙක්බර් තමයි ඔහුගේ නම. ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ සහ මුලින්ම විශ්වාස කරන්න බැරි ජාතියක්. උන් කියන්නේ එකක් කරන්නේ එකක්. ඒ හින්දා අපි කිසිසේත්ම උන්ව විශ්වාස කරන්න ලෑස්ති නෑ. මෙහෙම කියන්න හේතුව තමයි ඔහු තවදුරටත් කියනවා අපිට ඇති කියලා අපි සෑහීමටපත් වෙන තරම් අපි ප්‍රහාරය දීර්ඝ කරනවායි කියලා ඉහු වාර්තා කරලා තියෙන්නේ. අපි කලින් වීඩියෝ වලදී කතා කරා නියුක්ලියර් නෙගෝෂියේෂන්. ඒ කියන්නේ න්‍යාෂ්ටිකාවි සම්බන්ධව ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වුණා ජිනීවා නුවර. මේට ඉරානය ඇමරිකාව කියන පාර්ශවයන් දෙකම සහභාගී වුණා. මේ විදිහට සාකච්ඡා පාත්වලා දවසක් දෙකක් නෙමෙයි සති 3ක් පාත්වලා තමයි අන්තිමට නැවතත් උන් ඉරානයට ගිය පසු අවසාන සාකච්ඡාවට ඒ තැන මොසාඩ් ඔත්තු සේවාව මගින් දැනගෙන ඇමරිකා එක්සත් ජනපදයේ සහ මොසාඩ් එකතු වෙලා මේ ප්‍රහාරය දියත් කරේ. මේ විදිහට උන් උපක්‍රමශීලීව කරපු මේ බෑක්ස්ටැබ් එක ඔවුන් කරපු මේ විශ්වාස කඩකිරීම මේ ක්‍රියාවලිය ඉතාමත් නින්දිත ක්‍රියාවක් කියලා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් මහතා තමන්ගේ X පිටුවේ සඳහන් කරලා තියෙනවා. මේ දේවල් මේ විදිහට තියෙද්දී අපි දන්නවා ඉරානයේ හිටපු සුප්‍රීම ලීඩර් අලි අල් කෙමෙනි මහතා ඝාතනය කරනු ලැබුවා. නමුත් ඔහුගේ අවසන් කටයුතු මේ වනතුරු සිද්ධ කරලා නැහැ. මොකද ඉස්ලාමික විශ්වාසයන් අනුව පැය 24ක් ඇතුළත එහෙම නැත්නම් පුළුවන් ඉක්මනින් ඔවුන් මරණයක් සිද්ධ වුණාම අවසන් කටයුතු සිද්ධ කරනවා. නමුත් ආරක්ෂක විධිවිධාන මත දැනට ඇති වෙලා තියෙන තත්ත්වයන් මත ඔහුගේ අවසන් කටයුතු තාමත් සිද්ධ කරලා
කරලා නැහැ කියලායි වාර්තා වෙන්නේ. නමුත් මේ ක්‍රෙමෙනි පවුලේ තීරණයට අනුව ඔහුගේ අවසන් කටයුතු දින කිහිපයකට පසුව පවත්වන්න තමයි උන් තීරණය කරලා තියෙන්නේ. එයත් ඔවුන්ගේ ඉරානයේ පූජනීය ස්ථානයක්, පූජනීය නගරයක් විදිහට සැලකෙන මෂාඩ් නගරයේ මේ සුප්‍රීම් ලීඩර් අලි අල් ක්‍රෙමෙනි මහතාගේ පියාගේ සොහොනට ළඟින්ම තමයි මොහුගේ භූමදාන කටයුතු සිද්ධ කරන්නට තීරණය කරලා තියෙන්නේ කියලායි මේ වෙනකොට ඉරාන ආරක්ෂක මාධ්‍යයන් ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි දන්නවා යුද්ධයක් සිද්ධ වෙනකොට කණ්ඩායමක් දෙකක් හෝ කීප දෙනෙක් අතර අනවශ්‍ය විදිහට අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලි වෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ වෙනකොට ඉරානයේ සිද්ධ වෙච්ච ප්‍රහාරයන්ගේ පාසල් 20ක් මේ වෙනකොට විනාශයට පත් වෙලා තියෙනවා. එයින් ඉරානයේ පාසල් දරුවන් සහ ගුරුවරුන් ඇතුළත්ව 170ක් මරමුවට පත් වෙලා තියෙනවා කියන එක ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කරලා තියෙනවා. හාමෝ සමුද්‍ර සංධිය. මේක තමයි මේ වෙනකොට හැමෝගෙම කතා බහට ලක්වන මාතෘකාව වෙලා තියෙන්නේ. බොරතෙල් ප්‍රවාහනය කරන්න යොදාගන්නේ මෙන්න මේ සමුද්‍ර සංධිය. මේ වෙනකොට ඉරානයේ වසා දාලා තියෙනවා. ඒ නිසා තමයි මුළු ලෝකෙම තැතිගෙන බලාගෙන ඉන්නේ. ඉස්සරහට බොරතෙල් වලට මොකද්ද කරන්නේ? ඉන්ධන වලට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක දැනගන්න. මේ තත්ත්වයන් මේ හිමතියෙදී අපි ඊයේ වීඩියෝවේදී අනුමාන කරලා තිබ්බා අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ මේ විදිහට දීර්ඝ වුණොතින් දින 10ක් හොයිට ඇතුළත චීනය සහ රුසියාව ගේමට බහිනවා. ඩොලරේ කඩා වැටෙනවා. මේ බොරතෙල් වල ආධිපත්‍ය අතට ගන්න මුන් මේ තත්වය මේ සිටුේෂන් එක යොදා ගන්නවා කියන එක සම්බන්ධව. එය දින 10කට වඩා කලින් ආරම්භ වෙලා තියෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. මොකද හේතුව තමයි මුළු ලෝකයටම වසා තියෙන මේ හෝමෝස් සමුද්‍ර සංධිය මේ වෙනකොට ඉරානයේ චීනයට විතරක් විවෘත කරලා තියෙනවා තමන්ගේ බොරතෙල් ප්‍රවාහනය කරන්න. මේකට හේතුත් නැතුවම නෙවෙයි. ඉරානය කියනවා අපි ඇත්තටම ණය ගැති චීනයට මේ යුද්ධයේදීත් අපිට සහයෝගය දක්වන අපේ පැත්ත හිටගෙන ඉන්නවා. චීනය කියන්නේ මගේ එකා කියලා මේ සමුද්‍ර සංධිය විවෘත කරලා දීලා තියෙනවා ඉරානය. ඉරානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති අලි බග්රේන් මහතා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි ඔහු කියනවා ඊශ්‍රායල සහ ඇමරිකාව මේ විදිහට ප්‍රහාර එල්ල කරනකොට ඔයගොල්ලෝ හිතන්න එපා අපි ඉරානයේ මුනිවතරකගෙන බලාගෙන ඉඳී කියලා. ප්‍රහාර එල්ල කරනවා 100%. මොකද අපි එහෙම කරන්න හේතුව තමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ හෝ වේවා ඊශ්‍රායලයේ හෝ වේවා කරන්නේ ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කරන එක කියලායි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මිලඟ අප්ඩේට් එක තමයි කතාවල පිටලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ බැලිස්ටික් මිසයිල් රේඩාරයට ප්‍රහාර එල්ල කරලා තියෙනවා ඉරානය. මේ සිදුවීම අපිට දෙකේ කොලේට දාලා සලකන්න බෑ. මොකද හේතුව තමයි මේ රේඩාර් මධ්‍යස්ථානයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.1. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට වාර්තාත් වෙලා තියෙන විදිහට ඉරානය විසින් සෞදි අරේබියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඒ වගේම තුර්කියටත් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. මේ තුර්කියට ඇයි ඇත්තටම ප්‍රහාර එල්ල කරේ කියන එක තාමත් පැහැදිලිව සනාථ වෙලා නැහැ. නමුත් බොහෝ විද්වතුන් මේ ප්‍රශ්නේ දකින විදිහට සමහර විට මේ තුර්කියට ප්‍රහාර එල්ල කරේ ඔවුන් නේටෝ සංවිධානයේ එක් රටක් නිසාවෙන් ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධව සමහර කටයුතු වලදී කටයුතු කරන නිසාවෙන් වෙන්න පුළුවන් කියන එකයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධව නම් තුර්කිය කෝපයෙන් සහ තරහෙන් පසුවන බව තමයි පෙනී යන්නේ. හැබැයි මේ වෙනකොට මාධ්‍යන් වල වාර්තා වෙන විදිහට මේ ප්‍රහාරය ඉරානයේ කියලා තියෙන්නේ අපි තුර්කියට කරපු එකක් නෙමෙයි. අපි මේ ප්‍රහාරය කරේ සයිප්‍රස් ග්‍රීසිය මෙන්න මේ වගේ ප්‍රදේශවල තියෙන ඇමරිකන් බේස් වලට වැරදීමකින් අත්වැරදීමකින් තමයි ඒ තුර්කියට ඇතුල් වෙලා තියෙන්නේ කියන එකයි මේ වෙනකොට ඉරානයේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ පිළිතුරෙන් තුර්කියත් තරමක් දුරට සෑහීමටපත් වෙලා තියෙන බව තමයි පෙනී යන්නේ. මේ ප්‍රශ්නේ තුර්කිය අතහැරියත් නේටෝ සංවිධානයේ අරින පාටක් නම් පේන්නේ නැහැ. මොකද හේතුව තමයි නේටෝ සංවිධානයේ ස්පෝක් පර්සන් ඇලිසන් හාර්ට් මහත්මිය ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි නේටෝ සංවිධානයට අයත් රටවල් වලට අපි කවදාත් ඇහැ ගහගෙන ඉන්නේ උන්ට සහයෝගය දක්වනවා ඕනෑම අවස්ථාවක ඕනෑම හදිසි තත්වයකදී. ඒ නිසා වේ නේටෝ සංවිධානයට අයත් රටවල් වලට අත තියන්න කලින් එකට දෙපාරක් සිටිය යුතුයි. මේ වගේ සිදුවීම් දීර්ඝ වුණොත් අපි නැවත පෙරලා ප්‍රහාර එල්ල කරන්න දන්නේ නැහැ කියලා එය ප්‍රකාශ කරලා තියෙන්නේ. හැබැයි මෙහිදී තවත් දෙයක් මම එකතු කරන්න කැමතියි. ඒ තමයි සාමාන්‍යයෙන් ඇමරිකාවේ ප්‍රශ්නයක් වුණාම වහාම එකතු වෙන්න උත්සාහ කරන නේටෝ සංවිධානයේ මෙම ප්‍රශ්නයේදී ඔෆිෂියලි රාජකාරීමේ වශයෙන් තමන්ගේ සහයෝගය දක්වනවායි කියලා සම්බන්ධ වෙනවායි කියලා කොතැනකදීවත් ප්‍රකාශ කරලා නැහැ. හැබැයි මේ අත්නෝමතික ක්‍රියාවන් ඉරානයේ දිගටම කරගෙන ගියොතින් ඔවුන්ට සිද්ධ වේවි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න. ඒ වගේම තමයි අපි දන්නා සාමාන්‍යයෙන් යුද්ධයක් විවසනයක් පටන් ගත්තම මේ පාර්ශ්ව දෙකම මාරුවෙන් මාරුවට තමන්ගේ ඉදිරි පාර්ශවයෙන් මරුමුවටපත් වෙච්ච ගණන ඒ වගේ මේ විනාශ වෙච්ච දේපල හානි මේ වගේ දේවල් ඒ කියන්නේ තමන්ගේ achievement ගැන පුරසාරම් කියනවා ආඩම්බරෙන් කතා කරනවා. මෙන්න මේ වගේ දෙයක් දැන් ඉරානයේ කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒ තමයි ඉරාන ආරක්ෂක මාධ්‍යයන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ දින 5 ඇතුළත සිද්ධ වෙච්ච ප්‍රහාරයන් තුලින් ඊශ්‍රායලය තුල 680කට ආසන්න ප්‍රමාණයක් ජනතාව හෝ සෙබළුන් ඒ කියන්නේ ජීවිත හානි සිද්ධ වෙලා තියෙන්න පුළුවන් කියලා. හැබැයි මේ පුවත සම්බන්ධව නම් ඊශ්‍රායලය කිසිම පිළිතුරක්
තාමත් ලබා දී නැහැ. අවසාන අප්ඩේට් එක තමයි ඉරානයේ තෙහරාන් වල පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. මේ මෙහෙර්බාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කරලා එහි තිබු ඉරාන යුද ගුවන් යාන ඊශ්‍රායලයේ හමුදාවන් විසින් විනාශයට පත් කරලා තියෙනවායි කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධ රූපරාමු මේ වෙනකොට මාධ්‍යට විවෘත කරලා තියෙනවා ඊශ්‍රායලය. ඒ වගේම තමයි ඊශ්‍රායලයේ F-35 ගුවන් යානාව 1985න් අනතුරුව පළමු වෙන වතාවට තමයි තවත් ගුවන් යානාවකට ගුවනේදී ප්‍රහාර එල්ල කරලා ජයග්‍රහණය කරලා තියෙන්නේ ඊශ්‍රායලයේ කියලායි ඔවුන්ගේ ආරක්ෂක හමුදාවන් ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ ජයග්‍රහණයත් ඔවුන් ඓතිහාසික ජයග්‍රහණයක් විදිහට සමරනවාට කිසිම සැකයක් නැහැ. මේ විදිහට F-35 ගුවන් යානාව මගින් ප්‍රහාරයට ලක් වෙලා විනාශ වෙලා තියෙන්නේ ඉරානයට අයත් යාක් 130 වර්ගයේ තවත් ප්‍රහාරක ගුවන් යානාවක්. අවසාන අප්ඩේට් එක තමයි මම කලින් කිව්වා කුර්දිෂ් හමුදාවන්, ඒ කියන්නේ කුර්දිස්තාන් හමුදාවන් කවදත් ඉරානයට විරුද්ධව කටයුතු කරන්නේ. ඒ කියන්නේ බලලු ලවා කොස්සට බාවන්න උත්සාහ කරන ඇමරිකා එක්සත් ජනපදයේ කියලායි පෙනී යන්නේ. ඒකට හේතුව තමයි මේ කුර්දිස්තාන් හමුදාව ටිකක් අවසලා ඔවුන්ව ඉරානයට විරුද්ධව තවදුරටත් ප්‍රහාර එල්ල කරන්න ඇරියොතින් අනිවාර්යෙන්ම ඉරානයට දරා ගන්න බැරි විදිහේ හෙඩෙක් එකක් හිසරදයක් දෙන්න පුළුවන්. එහෙම හිසරදයක් දීලා ටිකක් විවේක අරගෙන මේ ප්‍රශ්නේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ අවශ්‍ය කරන අවි ආයුධ එහෙමත් එකතු කරගෙන හරි විදිහට සැලසුම් කරගෙන නැවතත් ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කියන එක තමයි ඇමරිකාවේ ප්ලෑන් එක වෙලා තියෙන්නේ කියලා බොහෝ විද්වතුන් පවසන්නේ. මේ ආරම්භයක් විදිහට කුර්දිස්තාන් සටන්කරුවන්ගේ කඳවුරු පිටලා තියෙන ස්ථානවලට ගුවනින් අවි ආයුධ බිමට දානවා. ඒ ආයුධ අරගෙන උන්ට ඉරානයට විරුද්ධව සටන් කරන්න කියන එකයි. මෙන්න මේ විදිහට තමයි මේ වෙනකොට ඉරානයේ ඇමරිකාව සහ ඊශ්‍රායල අතර තියෙන මේ විවසනේ අලුත් අප්ඩේට් අපිට ලැබිලා තියෙන්නේ. මේ වගේ අලුත් අප්ඩේට්ස් හැමදාම අරගෙන එන්න මම සූදානම්. ඒ සඳහා කොහොමද කළ යුත්තේ? නිමල්ක YouTube channel එක subscribe කරලා දිගටම රැඳී ඉන්න මාත් එක්ක මම ලෑස්ති ඔයගොල්ලන්ට අලුත්ම අප්ඩේට්ස් අරගෙන එන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ සියලු දෙනා හමු වුණතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.